Excuse me. මෙතන නේද අද මොඩලින් ඉන්ටර්විව් එක තියෙන්නේ? ඔව් මෙතන නම් තමයි. මාත්තාවේ එකට තමයි. මැනේජ්මන්ට් එකෙන් කිව්වේ නැද්ද දන්නේ නේද මෙතනට ගන්නේ මොන වගේ මොඩල්ස්ද කියලා. මේ අද කාස්ටිං කෝල් එකට ආපු මොඩල්ස් අතර පොඩ්ඩක් ඇදලා එන්න කියමුද? ඔය හැදනාගෙන් අපි බලමු කවුද වඩාත්ම සුදුසු කියලා මම තෝරගන්න යන්නේ. ඊට අමතරව මේ අපේ අරලිය සෝප් කමර්ෂල් එකකට මිස් මම නම් හිතනවා අරලිය කමර්ෂල් එකට මම තමයි ගැලපෙනම මොඩල් කියලා. මම සාමාන්‍යයෙන් ලංකාවේ දැන් කමර්ෂල් දෙක තුනක්ම කරලා තියෙනවා. මගේ හයිට් එකයි, මගේ ෆිගර් එකයි, ස්කින් කලර් එකත් එක්ක මම නම් හිතනවා මම තමයි සුදුසු මොඩල් කියලා. ඒක ඉතින් අපි සිලෙක්ට් කරලා බලන්න ඕනේ ඉතින් මොකක්ද වෙන්නේ කියලා. ඔව්. ප්‍රොතිරි බෑන්ඩ් එකට මම තමයි සිලෙක්ට් වෙන්නේ. ඒ මොකද? මගේ ලුක් එකයි, මගේ හයිට් එකයි, මගේ ෆිගර් එකයි බලද්දි මම තමයි ප්‍රොතිරි බෑන්ඩ් එකට සිලෙක්ට් වෙන්නේ. එතකොට මේකප් බ්‍රෑන්ඩ් එකට මේකප් බ්‍රෑන්ඩ් එකට නම් මම තමයි සිලෙක්ට් වෙන්නේ. ඒ මොකද? මම සුදුයි ලස්සනයි අනික කාලු කතිය වගේ නෙවෙයිනේ. මම සැලුන් යනවා, ෆේෂියල් දානවා. ඉතින් බලන්න මගේ ස්කින් එක මොඩල් කෙනෙක් වෙන්න සුදු වෙන්න ඕනේ නේද? සුදු වෙන්න ඕනේ. ඔව්. අද කාස්ටිං කෝල් එකේ රිසල්ට් එක මගේ ළඟ තියෙනවා. මේ අය පොඩ්ඩක් මට කියන්න දිල්මි, තිලංකා and ඉමල් ෂා. ඔය තුන්දෙනාව තමයි අද දවසේ සිලෙක්ට් ලා තියෙන්නේ ලීඩින් බ්‍රෑන්ඩ්ස් තුනකට. කන්ග්‍රැචුලේෂන්ස්. Excuse me. ඔයාලට සමුවරන් යන්න පුළුවන් අද. Excuse me. ඔව් ඇයි? මේ මොන විකාරයක්ද? අපේ නම් නෑනේ ඕකේ. අපිනේ හරි නම් මෙතන බ්‍රෑන්ඩ් මොඩල්ස්ලා. අපිට කොච්චර එක්ස්පීරියන්ස් තියනවද? අපේ හයිට් එක, මෙයාගේ ෆේස් එක, මේ මොඩල් එක, මෙයාලගේ බලන්නකො මිටි, අරගොල්ලෝ එහෙන මහතයි, ඒගොල්ලන්ට මොඩල්ස්ලා කියනවද? මේ හරි වැරදි. හරිම සාධාරණයි. විනාඩියක් දෙන්න මට මම පෙන්නන්නම් කොහොමද අපි අද ජජ්මන්ට් එක දුන්නේ කියලා. දැක්ක නේද? ගොඩක් අය හිතන් ඉන්නවා මේ මොඩල් කෙනෙක් කියලා කියන්නේ මේ මුස්ස වෙන්න ඕනේ, සුදු වෙන්න ඕනේ, ලස්සන වෙන්න ඕනේ, මේ ෆැක්ස් තියෙන්න ඕනේ, ෆිගර් ඕනේ, මේ මිටියට මොඩල් කරන්න බෑ, කළුවයට මොඩල් කරන්න බෑ, මහතයට මොඩල් කරන්න බෑ කියලා. ඔයාලා දන්නවද මොඩල් කෙනෙක් වෙන්න තියෙනනේ පළවෙනි සුදුසුකම මොකක්ද කියලා? මොඩල් කෙනෙක් කියලා කියන්නේ යම්කිසි වෙළඳ සන්නාමයක් මිනිස්සු අතරට ගෙනියන කෙනා. ඒක කියන්නේ නිරූපණය කියලා කියන්නේ. ඒකට තමයි මොඩලින් කරනවා කියලා කියන්නේ. එතකොට මිනිස්සෙක් වසර ගණනාවක් තිස්සේ අමාරුවෙන් තමයි වෙළඳ සන්නාමයක් හදාගන්නේ. නම බ්‍රෑන්ඩ් එකක් කරගන්න මේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද? ඉතින් ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් රිප්‍රසන්ට් කරන කෙනා, මොඩල් කරන කෙනාගේ පර්සනැලිටි එක තමයි අංක 1. ඉතින් ඒ නිසා මේ පාර අපේ මේ එක්ස්ප්‍රස් ක්ලොතින් බ්‍රෑන්ඩ් එක ඇත්තටම ප්ලස් සයිස් මොඩල්ස්ලාට කරන ප්‍රොමෝෂන් එකක්. ඉතින් ඒ නිසා අය ප්ලස් සයිස් මොඩල් කෙනෙක් සිරුරෙන් ඔබට වඩා සාපේක්ෂව මහත් උනත් අයව සිලෙක්ට් වෙලා තියෙනවා. මොකද මේ කෙට්ටුවයි විතරද ඇනුම් අරින්නේ. මහතා ඇනුම් අරින්නේ නැද්ද? ඇයි මහතාට මොඩල් කරන්න බැයිද? ඉතින් ඒ නිසා අයව සිලෙක්ට් උනේ අන්න එහෙමයි. ඒ වගේම තමයි අපේ මේ තිලංකව සිලෙක්ට් වෙලා තියෙනවා අපේ කොස්මෙටික් බ්‍රෑන්ඩ් එකට. දැන් ඔයා කිව්වා සුදු අයට විතරයි මොඩල් කරන්න පුළුවන් කියලා. ඇයගේ ලස්සන දුඹුරු හැම නිසාම තමයි අයට ලීඩින් කොස්මෙටික් බ්‍රෑන්ඩ් එක කොකෝ බටර් කමර්ෂල් එකට chance එක ආවේ. මොකද සුදු අය විතරක් නෙමෙයි මේ ලෝකේ. අලු පාට හැම තමයි ලස්සනම හැම. ඒක තමයි නිරෝගීම හැම. ඒ නිසා අයව තමයි මේ කොස්මෙටික් බ්‍රෑන්ඩ් එකට සිලෙක්ට් කරන් තියෙන්නේ. ඒ වගේම තමයි මේ අපේ දිල්මි අරලිය සබන් එකේ ඩිරෙක්ට් මට පර්සනලි කතා කරලා කිව්වා අවුරුදු ගාණක් තිස්සේ තියෙන බ්‍රෑන්ඩ් එකක් විශ්වාසනීය මොඩල් කෙනෙක් ඕනේ කියලා අවුරුදු 5ක කොන්ට්‍රැක්ට් එකකට. ඉතින් ඔයාගේ ප්‍රොෆයිල් එක බලලා ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක චෙක් කරලා ඔයාව සිලෙක්ට් කරන් තිබ්බා සෝප් ඇඩ් එකට. ඒ වගේම තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන පොඩි මේ හරි කියුට් ගර්ල් කෙනෙක්ගේ සීන් එකක් තියෙන කමර්ෂල් එක. ඉතින් ඒ නිසා හෙට ලෑස්ති වෙනවා ෂූටින් එකට යන්න. ඔයාව සිලෙක්ට් කරගත්තේ අන්න ඒ විදිහටයි. දැන් තේරුණා නේද? උසයි, සුදුයි, ලස්සනයි, ෆිගර් එක තිබ්බයි කියලා මොඩල් කෙනෙක් වෙන්න බෑ. අංක එක තියෙන ඕනේ බ්‍රෑන්ඩ් එක රිප්‍රසන්ට් කරන මොඩල් කෙනෙක් වෙන්න පෞරුෂත්වය සහ විශ්වසනීයතාවය දැන්වත් ඉගෙන ගන්න.